This video is only for educational purposes. Melbit account එක කියන්නේ Melbit app එක download කරගන්න ඕනේ. ඉතින් ඒකට කරන්න තියෙන සරල දෙයක් ඔයාලගේ mobile එකේ කියන්නේ ඔයාලා mobile එකේ use කරන browser එක කරලා තමයි app එක download කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න විදිහට Google එකේ search කරනවා melbit.com කියලා. මෙන්න මේ විදිහට හරියට spelling මෙන්න මේ විදිහට melbit.com කියලා search කරන්න. search කරාම මෙන්න මේ විදිහට melbit ලගේ official site එක මෙන්න මේ විදිහට අරන් යනවා. ඉතින් melbit official site එකට ගියන් පස්සේ ඔයාලට කරන්න තියෙන සරල දෙයක් මෙන්න මේකේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ටිකක් load වෙනවා මේක. load වෙලා ඉවරලා මෙන්න මෙතන ඔයාලට වෙනදී download melbit app කියලා දෙනවා. ඉතින් මෙන්න මෙතන Android දෙනවා. ඒ වගේම iOS කියලා දෙනවා. ඉතින් ඔයාලා Android user කෙනෙක් නම් Android setup එක download කරගන්න. ඉතින් මාත් Android ඉන්න මම Android setup එක මෙන්න විදිහට download කරගන්නවා. ඉතින් download කරගන්න ඕනේ මෙන්න මෙතන වල් පෙන ඉතින් download වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට download කියන එකට ගියන් පස්සේ උඩින් download වෙනවා. මෙන්න මේ විදිහට ඉතින් download වෙනවා ටික වෙලාවක් යනවා මේක download වෙන්න. හරි මෙන්න මේ විදිහට Melbit app එක download වෙලා ඉවරන පස්සේ මෙන්න මේ Melbit app කියන උඩ touch එකක් දෙන්න. touch එකක් දුන්නාම මෙන්න මෙතන වල වෙනදී install කියලා දෙනවා. අන්න ඒක උඩ touch එකක් දෙන්න. touch එකක් දුන්නාම මෙන්න මේ විදිහට ටික වෙලාවක් load වෙලා installing කියලා වැටෙනවා. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන වල වෙනදී open කියලා දෙනවා. අන්න ඒක උඩ touch එකක් දෙන්න. මෙන්න මේ විදිහට Melbit app එක ඉතින් අපි install කරලා දැන් open කරගන්නවා. ඉතින් මෙන්න මෙතන ගොඩක් අය අප්ඩේට් එකක් යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඕපන් වුණෙන් පස්සේ ඔයාලා මෙන්න මෙතන ඔලව දෙන්න. ඔලව දුන්නෙන් පස්සේ මෙන්න මේ විදිහට Melbit app එකට අපි දැන් සාර්ථකව ඒ කියන්නේ Melbit app එක ඔයාලගේ device එකට අරන් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාලා වෙනදී login in කියලා දෙනවා. ඊට පස්සේ register කියලා දෙනවා. අන්න එතන ඔයාලා registration කියන එකට touch එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දැන් අපි account එකක් මුලින්ම හදා ගන්න ඕනේ. ඒ කියන්නේ account එක register කර ගන්න ඕනේ මුලින්ම. මෙන්න මෙතන ඔයාලා වෙනදී registration කියලා දෙනවා. අන්න ඒකට touch එකක් දෙන්න. touch එක දුන්නේ මෙතන මෙන්න මෙතන වල වෙනදී register කියලා යටතේ option හතරක් දීලා දෙනවා. ඉතින් ඔයාලට සාර්ථක account එකක් හදාන්න පුළුවන් මෙන්න මෙතන in one click කියලා දෙන පළවෙනි එක යටතේ. ඉතින් අන්න ඒකට touch එකක් දෙන්න. touch එක දුන්නා මෙන්න මේ විදිහට load වෙලා මෙන්න මේ විදිහට platform එකකට අරන් යනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන කරන්න තියෙන country කියන එක අනිවාර්යෙන් ශ්‍රී ලංකා select කරන්න. මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා select කරන්න. ඊට පස්සේ currency කියන එකත් අනිවාර්යෙන් ඔයාලා ශ්‍රී ලංකා rupees LKR කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන promo code කියලා තියෙනවා. අනිවාර්යෙන් promo code කියන එකට මෙන්න මේ display එකේ වැටෙන promo code එක ලබා දෙන්න capital ලකුණෙන් AD5X. ලබා දෙන්න. මොකද ඔයාලා 100% deposit bonus ඒ වගේම weekly bonus ඒ වගේම ඔයාලට මේකේ Melbit හරහා ඔයාලට මුදල් තියාගන්න හරහා ඒ කියන්නේ promo code එක use කරලා යන අයට Melbit හරහා මෙන්න මේ promo code එක අනිවාර්යෙන් use කරන්න ඕනේ. Melbit හරහා ඔයාලට මුදල් ටැග් හම්බෙනවා. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ promo code එක use කරපුවම ඔයාලට ගොඩක් weekly bonus හම්බෙනවා. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට display එකේ වැටෙන විදිහට capital අකුරෙන් 2025 lucky කියලා මෙන්න විදිහට දෙන්න. දුන්නෙන් පස්සේ ඔයාලට වෙනදී මෙන්න මෙතන bonus කියලා දෙනවා. අන්න ඒක යටතේ sport select කරන්න. sport select කරේ නැත්නම් ඔයාලට මෙන්න මේ bonus එක හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් මෙන්න මෙතන ඔයාලට වෙනදී sport කියලා select කරන්න. ඒ කියන්නේ ඔයාලා දැන් ගොඩක් දෙනෙක් දන්නවා ඉතින් ස්පෝර්ට් කියන්නේ ක්‍රිකට් මේකේ තියෙනවා ගොඩක් ඒ හින්දා අනිවාර්යෙන් මෙන්න මෙතන ස්පෝර්ට් කියන එක ටච් එකක් දෙන්න. ඒ වගේම ඔයාලා කැසිනෝ ප්ලේ කරන කෙනෙක් නෑ. ඒ කියන්නේ ඔයාලා මේ account එකෙන් කැසිනෝ ප්ලේ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මෙන්න මෙතන ඔයාලට කැසිනෝ ගේම්ස් කියන එක උඩ ටිකේ දෙන්න. ඉතින් මම මේ විදිහට ස්පෝර්ට් දෙනවා. ස්පෝර්ට් දීලා ඔයාලට වෙන ඉතින් මෙන්න මෙතන I am over 18 මෙන්න මේ ටිකේ දීලා මෙන්න මෙතන ඔයාලට වෙන ඉතින් register කියලා දෙනවා. අනිවාර්යෙන් promo code එක හරි විදිහට දාන්න නැත්නම් ඔයාලා account එක සාර්ථකව හැදෙන්නේ නෑ. ඊට පස්සේ ඔයාලට වෙන register කියන දේ මෙන්න මේක touch එකක් දෙන්න. touch එක දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහට load වෙලා මෙන්න මෙතන වලට verification එකක් එනවා. ඒ කියන්නේ ඔයාලට මෙන්න මෙතන pitch එකක් තෝරන්න ඉන්නේ. ඉතින් මෙන්න මෙතන වලට වෙනදී I am not robot කියලා දෙනවා. අන්න උඩ ටික් එකට touch එකක් දෙන්න. මෙන්න මේ විදිහට ඔයාලා car කියන pitch එක උඩ touch එකක් දෙන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට picture ටික select කරනවා. ඉතින් අන්න ඒ විදිහට select කරලා වෙලා මෙන්න මෙතන වල වෙන verify කියනවා. අන්න ඒක touch එකක් දෙන්න. touch එකක් දුන්නා මෙන්න මේ විදිහට හරි ටික් එක වෙලා මෙන්න මේ විදිහට register successful කියලා වැටෙනවා. ඉතින් මෙන්න මෙතන වල වෙන user name එක දෙනවා password එක දෙනවා. මේක screenshot එකක් ගහලා තියාගන්න. ඒ කියන්නේ ඔයාලා බැරි වෙලාවට account එකෙන් log out වුණොත් login in වෙන්න මේ දෙක ඕන වෙනවා. ඒ කියන්නේ user name එකයි password එක. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන next කියන එක touch එකක් දෙන්න. touch එකක් දුන්නම දැන් අපි account එකක් සාර්ථකව නිවැරදි register කරලා ඉවරයි. ඉතින් මෙන්න මෙතන back එකක් දෙන්න. මෙන්න මේ touch එකක් දෙන්න. touch එකක් දුන්නම දැන් ඔයාලා account එක 100%ක් හදලා ඉවර නෑ. ඉතින් ඔයාලා security setting හදා ගන්න තියෙනවා Melbit එකේ. ඉතින් මෙන්න මෙතන ඔයාලා වෙනදී පල්ලෙහා තියෙනවා menu කියලා අන්න ඒක touch එකක් දෙන්න. touch එකක් දුන්නෙන් පස්සේ ඔයාලා වෙනදී උඩින්ම දෙනවා setting ලකුණ. අන්න ඒක touch එකක් දෙන්න. මම මෙන්න මේ පෙන්වන තැන ඉතින් මෙන්න විදිහට touch එකක් දුන්නෙන් පස්සේ මෙන්න මෙතන ඔයාලා වෙනදී account management තියෙනවා. ඊට පස්සේ security තියෙනවා. security ඇතුලේ security setting කියලා තියෙනවා.
අන්නෙකු ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නෙන් පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඉතින් මෙන්න මෙතන වල පේනදී පළවෙනිට තියෙනවා මොබයිල් ෆෝන් නම්බර්. ඉතින් ඊට කලින් වල අනිවාර්යෙන් මෙන්න මේ අන්තිමේට තියෙනවා වල පේනදී ෆේවර් ලොගින් ඊමේල් කියලා අන්නෙකු ටච් එකක් දෙන්න. මෙන්න මේක ඩිසේබල් කරගන්න ඕනේ අනිවාර්යෙන්. ඒ කියන්නේ enable කරගන්න මේ ටික් එක දීලා ඉතින් මෙන්න මේ විදිහට ටික වල ලෝඩ් වෙලා මෙන්න මේකත් කොළ පාටින් හරි ටික් එකක් වැටෙන්න ඕනේ. ඉතින් ඔයාලා ඒක enable කරගත්තාම ඊට පස්සේ ඔයාලා පේනදී මෙන්න මෙතන ෆෝන් නම්බර් කියලා තියෙනවා. අන්න ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නෙන් පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ ශ්‍රී ලංකා කියන්නේ 94 කියලා වැල්ලා මෙන්න මේ විදිහට ෆෝන් නම්බර් එක දාන්න තියෙනවා මෙන්න මෙතනට. ඉතින් ඔයාලා මෙන්න මෙතනට මේ ඔයාලා පේන උදාහරණයක් දීලා තියෙනවා බිංදුව නැතුව මෙන්න මේ විදිහට ඔයාලා ඉලක්කන්න මේ දාන්න තියෙන්නේ. ඉතින් ඔයාලා ෆෝන් නම්බර් එක දාලා next කරපුවෙන් පස්සේ ඔයාලට ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් එනවා. ඉතින් අන්නේ කෝඩ් එක මෙන්න මෙතන දීලා next දෙන්න තියෙන්නේ. එතකොට ඔයාලා සාර්ථකව ෆෝන් නම්බර් ලින්ක් වෙනවා. එහෙම ලින්ක් වුනේ නැත්නම් කියන්නේ ෆෝන් නම්බර් එක මෙන්න මෙතන සිලෙක්ට් කරලා next යන්න නැත්නම් කියනවා රතු පාටින් වැටෙනවා error එකක් එනවනම් ඔයාලට ඒකටත් උදාහරණයක් තියෙනවා. කියන්නේ ගොඩක් වෙලාවට ෆෝන් නම්බර් ලින්ක් කරන්න දෙන්නේ නැහැ. ඒකනත් ගොඩක් අය ෆෝන් නම්බර් ලින්ක් වෙනවා. ඉතින් කීප දෙනෙක්ට ඒ වැඩේ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මෙන්න මෙතන වල පේන two factor authentication කියලා තියෙනවා. ඉතින් අන්න ඒක අපි හදන විදිහ කියලා දෙනවා. ඉතින් ඊට කලින් මෙන්න මෙතන වල පේන තුන්වෙනියට තියෙනවා segregation කියලා අන්න ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නෙන් පස්සේ මෙන්න මෙතන segregation කියන එකට දීලා මම මෙන්න මේ විදිහට උදාහරණ ටිකක් මෙයාලා දීලා තියෙනවා. ඉතින් මම මේ විදිහට ඔයාලට කැමති නම් ඔයාලා මෙන්න මේ විදිහට father first name දීලා ඔයාලට කැමති ප්‍රශ්නයක් දාගන්න පුළුවන් මෙතනට. ඉතින් මම මේ විදිහට father first name දීලා මම මෙන්න මේ විදිහට මෙතනට නමක් දාගන්නවා. ඉතින් ඔයාලා කැමති නමක් දාගන්න මෙන්න මේ විදිහට දාලා මෙන්න මෙතන save දෙන්න. ඉතින් මෙන්න මේ action එක ඔයාලගෙන් account එක log out වෙලා බැරියට login in වෙද්දි මේක අහන්න ඉඩ තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මතකෙන්නයක් දෙන්න. ඊට පස්සේ ඔයාලා වෙන two factor authentication කියලා app එක තියෙනවා. ඉතින් අන්න ඒක ටච් එකක් දෙන්න. මෙන්න මේකට අපි app එක ගන්න ඕන. ඉතින් ඔයාලා Play Store එකෙන් ගන්න පුළුවන් මේ app එක. ඉතින් මම මේ විදිහට පෙන්නනවා ඔයාලට app එක කොහොමද ගන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා Google Authenticator කියලා app එක search කරන්න ඕනේ Play Store එකේ. ඉතින් Play Store එකේ මෙන්න මේ විදිහට search කරපුවම ඔයාලා පෙන්නදී Google Authenticator කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට app එක install කරගන්න මම install කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට install කරලා ඉවරලා මෙන්න මේක open කෙනෙකුට touch එකක් දෙන්න තියෙන්නේ. ඉතින් ඊට කලින් ඔයාලා නැවතත් එන්න Melbet එකට. Melbet එකට ආන් පස්සේ ඔයාලා වෙනදී show QR code කියලා දෙනවා. අන්න ඒක touch එකක් දෙන්න. touch එකක් දුන්නේ පස්සේ මෙන්න මේ විදිහට QR code එකක් එනවා. මෙන්න මේක screenshot එකක් ගහලා තියාගන්න. ඒ කියන්නේ ඔයාලා බැරි වෙලා හරි ඔයාලගේ account එක කියන්නේ account එක Google Authenticator කියන app එකෙන් log out වුණොත් මෙන්න මේක scan කරලා ඔයාලට two factor authenticator app එකට login වෙන්න පුළුවන්. ඉතින් මේ cancel දෙන්න. cancel දීලා ඔයාලට වෙන ඉතින් මෙන්න මෙතන open Google Authenticator කියලා තියෙනවා. අන්න ඒක ටච් එකක් දෙන්න. ටච් එකක් දුන්නාම ඔයාලා අර app එකෙන් කියන්නේ ඔයාලා Play Store එකෙන් download කරපු Google Authenticator app එකම open වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මෙතන yes දෙන්න. yes දුන්නෙන් පස්සේ ඔයාලගේ Melbet account එකේ ID එක වැරලා යටින් ඉලක්කම් 6 කෝඩ් එකක් එනවා. ඉලක්කම් 6 කෝඩ් එක තප්පර 10න් 15න් වගේ වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වෙන්න කලින් ඒ ඉලක්කම් 6 කෝඩ් එක copy කරගෙන මෙන්න මෙතනට දෙන්න තියෙන්නේ. Melbet එකේ දෙන්න තියෙන්නේ. මෙන්න මෙතන Google Authenticator code කියන දැනට confirm දෙන්න. confirm දුන්නේ සාර්ථකව ඔයාලගේ ඒ කියන්නේ Google Authenticator app එකේ සාර්ථකව Melbet account එකට link වෙනවා. ඉතින් මෙන්න මේක okay දෙන්න. okay දුන්නෙන් පස්සේ ඔයාලා වෙනදී අන්න එකත් හරි ඒ කියන්නේ enable කියලා වැල්ලා තිනවා. හරි ටික් එක වැල්ලා. ඉතින් ඔයාලා කරන්න තියෙන ඒ කියන්නේ two factor authenticator ගන්න ඕන phone number එක link වුනේ නැත්නම් විතරයි. ඉතින් නැත්නම් කිසිම ඇල්ලුවක් නැහැ. දෙකම දාගත්තත් කිසිම ඇල්ලුවක් නැහැ. ඉතින් phone number එක link වුනේ නැත්නම් මෙන්න මේ two factor authenticator app එක download කරගෙන මෙන්න මේ විදිහට මම කියපු විදිහට හරියටම step by step enable කරගන්න. ඊට පස්සේ ඔයාලා වෙනදී personal profile කියලා දෙනවා. අන්න ඒක touch එකක් දෙන්න. මෙන්න මේ ටික ඔයාලා අනිවාර්යෙන් fill කරගන්න ඕනේ. කියන්නේ අනිවාර්යෙන් කියන්නේ මේක ඔරුවට fill කරත් කිසිම ඇල්ලුවක් වෙන්නේ නැහැ මේක. ඉතින් ඔයාලා පේන මෙතන surname තියෙනවා. ඉතින් first name තියෙනවා. ඒ ටික ඔයාලා දන්නවා. ඉතින් කියන්නේ surname කියන්නේ ඔය නම මුල් කොටස දෙන්න. ඊට පස්සේ first name කියන්නේ මුල් කොටස දෙන්න. ඊට පස්සේ ඔයාලා නමේ අන්තිම කොටස දෙන්න මෙන්න මෙතනට. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා පේන date of birth කියලා තියෙනවා. අන්න ඒකට ඔයාගේ birthday ඒ කියන්නේ ඔයාලගේ උපන්දිනය දෙන්න. ඊට පස්සේ ඔයාලා පේන place of birth කියලා තියෙනවා. place of birth කියන්නේ ඔයාලා කියන්නේ ඔයාලගේ ඉපදිච්ච තැන. ඒ කියන්නේ ඔයාලගේ දැන් ඔයාලා ඉන්න නගර දුන්නත් කිසිම ඇල්ලුවක් නැහැ. place of birth එකට ඔයාලා ඉන්න නගර දෙන්න කියන්නේ දැන් ඔයාලා කොළඹ ඉන්න කෙනෙක් නම් කොළඹ කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා වෙනදී මෙන්න මෙතන region කියලා තියෙනවා. region එකේ ඔයාලගේ පළාත select කරන්න. ඒතර පළාත select කරලා select ඒ කියන්නේ city කියන එකට ඔයාලගේ නගර select කරන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ address එක දෙන්න. address එකට ඔයාලගේ address එක දුන්නත් කමක් නැහැ. ඒ වගේම නැත්නම් ඔයාලා ඉන්න නගරෙම දෙන්න. ඒ කියන්නේ කොළඹ ඉන්න කෙනෙක් නම් කොළඹ කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලා වෙනදී ID document කියලා දෙනවා. ID document තරද ඔයාලා වෙනදී national ID card තියෙනවා. ඒ වගේම driving license තියෙනවා. ඒ වගේම ගොඩක් passport එකත් ඔයාලට හදන්න පුළුවන්. ඉතින් මෙන්න විදිහට national card එකක් තියෙනවා. national ID card එක හදන්න. නැත්නම් මෙතන driving license කියන එකටත් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා වෙනදී මෙන්න මෙතන service if5 කියන තැනට ඔයාලගේ නම හරි නගරය හරි දෙන්න. ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාවට error එකක් එනවා. ඒක දුන්නේ නැහැ කියලා කිසිම එල්ලෝක් වෙන්නේ නැහැ.
ඊට පස්සේ ඔයාලා ඩොකියුමන්ට් නම්බර් කියන එකට ඔයාලගේ ID card නම්බර එක ඩ්‍රයිවිං ලයිසන්ස් නම්බර එක දෙන්න. ඊට පස්සේ date of issues කියලා තියෙනවා. ඔයාලගේ ID card එක නිකුත් කළ දිනේ තියෙනවා. අන්න ඒක දෙන්න තියෙන්නේ. ඉතින් එහෙම දුන්නේ නැහැ කියලා කිසිම කියන්නේ බොරුවක් දැම්මත් ඒක රිජෙක්ට් වෙන්නේ නැහැ. ඒක අප්‍රූවල් වෙනවා. ඊට පස්සේ ඔයාලා වෙනද issues by කියලා තියෙනවා. මෙන්න මෙතනට ඔයාලා ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියලා මම මේ විදිහට දෙන විදිහට ලබා දෙන්න. හරි මෙන්න මේ විදිහට ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියලා මෙන්න මේ විදිහට ස්පෙලිං හරියට ලබා දීලා මෙන්න මෙතන ඔයාලා වෙනද save කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට save කියන එක දෙන්න. ඉතින් ඔයාලා මෙන්න මෙතන change made successful කියලා වටනවා. ඉතින් මෙන්න මේක okay දෙන්න. okay දුන්නෙන් පස්සේ ඔයාලා ඒක හරියට fill කරන්න. ඒ කියන්නේ professional profile fill කරන හරියට මෙන්න මෙතන කොළ පාටින් හරි ටික් එකක් වැටෙනවා. ඉතින් ඒක වැටුන්නේ නැහැ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක personal profile එකට කියන්නේ ඔයාලා account එකේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක හරියට fill කරගත්තත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ phone number එක හරි මෙන්න මේ two factor authenticator කියන app දෙකෙන් එකක් ඔයාලා කියන්නේ phone number එක කියන එක හරි two factor authenticator කියන app එක හරි enable කරලා තියාගන්න ඕනේ. මොකද ඔයාලා withdrawal එකක් ගද්දී ගැටලුවක් වෙනවා. කියන්නේ withdrawal එකක් ගද්දී ඔයාලට code එකක් එනවා phone number එකට හරි two factor authenticator කියන්නේ ඔයාලා withdrawal එකක් ගද්දී code එකක් එතනවා. ඒ code එක two factor authenticator එකේ තියෙන එක හරි ඉලක්කම් 6 code එක තප්පර ගානක් වෙනස් වෙන්න කලින් ඒ code එක ලබා දීලා ඔයාලා withdrawal එක සාර්ථකව ගන්න පුළුවන්. ඉතින් අනේ විදිහට තමයි phone number link උන් නැත්නම් ඔයාලා අනිවාර්යෙන් two factor authenticator app එක enable කරගන්න. ඊට පස්සේ ඔයාලා back කරලා දැන් සාර්ථක account එකක් හදලා ඉවරයි. ඉතින් ඔයාලට දැන් සාර්ථකව deposit එකක් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට සාර්ථකව deposit එකක් කරන්න Melbet හරහා ඔයාලට දැන් සාර්ථක කියන්නේ ඔයාලගේ online transaction හරහා Melbet එකේ deposit එකක් කරගන්න පුළුවන් ඒජන්ට්ලා නැතුව. ඉතින් ඔයාලා වෙනදී මෙන්න මෙතන deposit යටතේ විනාඩි 5න් ඔයාලා deposit එක වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙට ආවම පස්සේ ඔයාලා වෙනදී මෙන්න මෙතන HMB දිනවා commercial bank මම උදාහරණයක් select කරලා පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලා වෙනදී මෙන්න මෙතන ඔයාලට ඕනම බැංකුවක් කරා මගින් මුදල් බාර ගන්න ලැබෙයි. ඉතින් ඒ කියන්නේ ඔයාලා ඕනම බැංකුවක් කරා මේක commercial bank එකට යවන්න. ඒ කියන්නේ ඕනම බැංකුවක් මගින් ඒ මුදල් බාර ගන්න ලැබෙයි කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට වෙනදී මෙන්න මෙතන bank account number ඒ කියන්නේ මෙයාලා commercial bank account number එක තියෙනවා. holder name එක තියෙනවා. අන්නේ මෙන්න මෙතන bank account number කියන එකට ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මෙතන ඔයාලා වෙනදී minimum account ඒ කියන්නේ ඔයාලට මේක deposit එකක් කරන්න. ඒ කියන්නේ ඔයාලා දැන් ඔයාලා හිතන්න ඔයාලා මේක deposit එකක් කරන රුපියල් 1000ක. ඒ 1000 මෙන්න මෙතන මේ විදිහට select කරන්න. select කළ වෙලාවට වෙනදී මෙන්න මෙතන account number එක තියෙනවා එයාලගේ. ඉතින් මේ account number එකට ඔයාලා deposit එක කරලා ඉවරලා මෙන්න මේ ටික fill කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා දැන් මේ account number එකට deposit එක කරලා ඉවරලා මෙන්න මෙතන ඔයාලා වෙනදී your account number. ඒ කියන්නේ ඔයාගේ account number එක. ඒ කියන්නේ ඔයාලා මේ deposit එක කරපු account number එකට මෙන්න මෙතනට දාන්න ඕනේ. ඊට පස්සේ ඒ account number එක hold ඒ කියන්නේ ඔයාලගේ account number එක අයිති කෙනාගේ නම දාන්න ඕනේ. capital ලකුරෙන් spelling ඒ කියන්නේ මුල් ලකුරුත් එක්ක දාන්න capital ලකුරෙන් ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ වෙනදී branch එක තියෙනවා. branch එක ඔයාලා account number එක open කරපු branch එක දාන්න ඕනේ. ඒ විදිහට දාලා ඉවරලා ඔයාලා වෙනදී transaction screenshot. ඒ කියන්නේ ඔයාලා online payment එකක් කරපුවම ඔයාලට ඒ කියන්නේ receipt එකක් එනවා. අන්නේ receipt එකේ screenshot එක මෙන්න මෙතනට upload කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා වෙනදී මෙන්න මෙතන transaction ID referral number කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා online transaction එකක් කරද්දී ඔයාලට අනිවාර්යෙන් referral number එකක් වගේ transaction ID එකක් එනවා ඉලක්කම් ටිකක. අන්නේ code එක තමයි මෙන්න මෙතන copy කරලා දෙන්න තියෙනවා. ඔයාලා වෙනදී මෙන්න මෙතන උදාහරණයක් දීලා තියෙනවා මෙලා code කියලා. අන්නේ ඒ කියන්නේ ඔයාලා transaction එක කරපුවම මේ receipt එකේ එනවා code එකක්. අන්නේ code එක තමයි මෙතන දෙන්න තියෙන්නේ. දීලා ඔයාලා වෙනදී confirm කියලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක ගැටලුවක් නම් මෙන්න මෙතන ඔයාලා වෙනදී deposit එකක් කරන විදිය මෙයාලා සරලව වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා මෙන්න මෙතන. ඉතින් අන්න ඒක බලන්න. ඒ විදිහට තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඒ විදිහට confirm දුන්නාන් පස්සේ ඔයාලට account එකට විනාඩි 10ක ඇතුළත deposit එක වැටෙනවා. ඉතින් පළවෙනි deposit එක ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් deposit එක වැටෙනවා. deposit එක වැටුනේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ සරල දෙයක්. මෙන්න මෙතන ඔයාලා වෙනදී menu යටතේ තියෙනවා. ඊට පස්සේ ඔයාලා වෙනදී customer support කියලා තියෙනවා. මෙන්න මේ විදිහට chat ගිහිල්ලා ඔයාලට මෙන්න මේකේ කියන්නේ ඔයාලට මෙතන සිංහලෙන් ඇතුළත් කරගෙන ඔයාලා සිංහල ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක් නම් සිංහලෙන් message එකක් දාන්න මගේ deposit එක වැටුන්නේ නැහැ තාම. ඉතින් මෙයාලා අනිවාර්යෙන් ඔයාලට උදාහරණයක් කියන්නේ බොට්ලා මගින් තමයි මෙයාලා message කරන්න මුලින්ම ඊට පස්සේ ඔයාලට මේකේ customer කෙනෙක් message එකක් දානවා. ඉතින් ඒ විදිහට තමයි විනාඩි ගානක් ඇතුළත අනිවාර්යෙන් deposit එක වැටෙනවා. ඉතින් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ගැටලුවක් වුණොත් අනිවාර්යෙන් මේ customer support team එකට message එකක් දාන්න chat එකක් හරි ඔයාලට call back එකක් උනත් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි සරලව මේකේ වැඩි කරගෙන යන්න තියෙන ඔයාලට හොඳ earning එකකට යන්න පුළුවන්. අනිවාර්යෙන් මේ display එක වටන promo code එක